අයිබෝවන් ඔගලන් හැමෝටම සති දෙකකට විතර කලින් අප්ලෝඩ් කරපු වීඩියෝ එකෙන් ඔගලන්ට කිව්වා එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එක ගැන නැවත මතක් කිරීමක් කරන්න මම වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් මේ වෙලාවේ මගේ කනගාටු ප්‍රකාශ කරන්න කැමති කැනඩාවේ ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපේ ශ්‍රී ලංකාවේ මේ වෙනකොට මේ අවාසනාවන්ත වූ ව්‍යසනයට ගොදුරු වෙලා තියෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඒගොල්ලන්ගේ හිතවත් අය ඒ වගේම නෑදෑ හිතමිතුරන් පවුලේ අය ජීවිතක්ෂයට පත් වෙලා තියෙන ඒ සියලු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම කැනඩාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් මේ වෙනකොට ගොඩාක් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා ශ්‍රී ලංකාවේ මේ ආපදාවන්ට ගොදුරු වෙච්ච ඔයගොල්ලන්ට උදව් කරන්න. ඉතින් අපි ඒ කණ්ඩායම් වල කොටස්කරුවන් විදියට අපිට හැකි අයුරින් අපි ඒගොල්ලන්ට ආධාරය ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ වගේම තවත් ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහෙමනම් අපි වීඩියෝ එකට යමු. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එක කොයි විදිහටද ඔයගොල්ලෝ ඒකට සූදානම් වෙන්න ඕනේ, ඔයගොල්ලන් එලිජිබල්ද ඒ සඳහා කියන එක ඔයගලන්ට අවබෝධයක් ලබා දෙන්න. එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එක තමයි කැනඩාවට එන්න තියෙන සුදුසුම ප්‍රෝග්‍රෑම් එක. සුදුසුම ප්‍රෝග්‍රෑම් එක කියලා කියන්නේ ඇත්තටම එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එකේ පැහැදිලි ක්‍රයිටීරියාස් ටිකක් තියෙනවා. ඕගලන්ට ඒ අදාළ ක්‍රයිටීරියාස් කම්ප්ලීට් කරන්නලා තියෙනවා නම් ඒ අදාළ ක්‍රයිටීරියාස් වලට ඔයාලා ඇතුළත් වෙලා ඉන්නවා නම් ඔයගලන්ට එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එක හරහා කැනඩාවට එන්න ඇප්ලයි කරොත් ඔබ කැනඩාවේ PR එක අරගෙනම එන්න පුළුවන්. ඉතින් කැනඩාවේ PR එක අරගෙන කැනඩාවට එනවා කියලා කියන්නේ ඔයගලන්ට කැනඩාව තුල ජීවත් වෙන්න ගොඩාක් වාසි බෙනිෆිට්ස් ඒ වගේම කැනඩාව තුල එස්ටැබ්ලිෂ් වෙන්න පහසුකම් ඉතාමත් හොඳින් ලැබෙනවා. ඉතාමත් සුළු කාලයක් ඇතුළත ඔගලන්ගේ ජීවිතය එස්ටැබ්ලිෂ් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම නර්සස්ලා ගැන කතා කරොත් මොකද මම නර්ස් කෙනෙක් හින්දා මම නර්සින් ගැන වැඩියෙන් කතා කරන්න කැමතියි. මොකද නර්සින් ගැන කතා කරන නර්ස් කෙනෙක් විදිහට කැනඩාවට එද්දී ඔයගලන්ට අවශ්‍ය කරන දේවල් මොනවද කියන එක 100% සාර්ථකව ඔයගලන්ට පැහැදිලි කරන්න පුළුවන්. මම මේ කතා කරන එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ඕගොල්ලන්ට ෆුල් ක්වොලිෆිකේෂන් තියෙනවා නම් කිසිම බයක් නැතුව කැනඩාවට එන්න පුළුවන් ක්‍රමය. ඉතින් මම ඔයගලන්ට වෙබ්සයිට් එකට ගිහිල්ලා පෙන්නන්නම් කොහොමද එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එකට ඔයගලන් ලෑස්ති වෙන්නේ කියලා. විශේෂයෙන්ම ඔයාලට BSc ඩිග්‍රී එකක්, මාස්ටර් එකක්, එහෙම නැත්නම් PhD එකක් මේ විදිහේ හොඳම එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් ඕගලන්ට මේ එක්ස්ප්‍රස් එන්ට්‍රි හරහා අදාළ පොයින්ට්ස් එකතු කරගන්න ඉතාමත් පහසු වෙනවා. එතකොට එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එකේදී වඩාත් වැදගත් වෙන්නේ ඕගලන්ගේ එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන් එක, වර්ක් එක්ස්පීරියන්ස් එක, ඒ වගේම ඕගලන්ගේ ඒජ් එක. ඔයාලා අඩු වයසින් නම් මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්නේ ඕගලන්ට ලැබෙන පොයින්ට්ස් ප්‍රමාණය වැඩි. ඕගලන්ගේ වයස අවුරුද්දකට වැඩි වෙන්න ඕගලන්ට ඒජ් එක සඳහා ලැබෙන ලකුණු ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඕගලන් අවුරුදු 25 දී වගේ කාලෙකදී මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට එන්රෝල් වුණොත් ඕගලන්ට පහසුවෙන් ඒ අදාළ ලකුණු ස්කෝර් කරගෙන එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එක හරහා කැනඩාවට එන්න පුළුවන්. ෆැමිලි එකක් විදිහට එනවා නම් ඕගලන්ට ෆන්ඩ්ස් තියෙන්න ඕනේ. ෆැමිලි එක කැනඩාවට ආවහම ජීවත් වෙන්න යම්කිසි කාල සීමාවක් තුල, ඒ කියන්නේ ඕගලන් එස්ටැබ්ලිෂ් වෙනකන් PR එක අරන් ආව ගමන්ම ඕගලන්ට කැනඩාවේ තියෙන ගොඩාක් බෙනිෆිට්ස් ලැබෙනවා. එක්සැම්පල් එකක් හැටියට අපි ගත්තොත් ඕගලන්ට හෙල්ත් එක ෆ්‍රී හම්බ වෙනවා. ඒ වගේම ඕගලන් ස්ටඩි කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඕගලන්ට ස්ටුඩන්ට්ස් ලෝන්ස් අරගෙන ස්ටඩි කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකම ගවර්න්මන්ට් එකෙන් ලැබෙන ෆන්ඩ්ස් සහ ඒගොල්ලන්ගෙන් ඉමිග්‍රන්ට්ස්ලාට තියෙන විශේෂ බෙනිෆිට්ස් ඕගලන්ට ලබා ගන්න ලේසි PR එක අරගෙන ආවහම. අපි දැන් ගිහිල්ලා බලමු වෙබ්සයිට් එකට කොහොමද මේ එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න ඔයගලන්ට තියෙන්න ඕනේ සුදුසුකම්, ඔයගොල්ලෝ ඒකට සූදානම් වෙන්නේ කොහොමද සහ මේ ක්‍රයිටීරියා ඇතුළට ඔයගොල්ලෝ යටත් වෙනවා නම්
ඒ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් මාස 6ක් 8ක් ඇතුළත ඕගොල්ලන්ට PR එක ගන්න ලේසි වෙනවා එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එක හරහා ඇප්ලයි කරොත්. විශේෂයෙන්ම නර්සස්ලා ගැන කතා කරොත් දැනට ලෝකේ හැම රටකම නර්සස්ලාට තියෙන ඩිමාන්ඩ් එක ගොඩාක් ඉහළයි. ඉතින් නර්සින් BSc ඩිග්‍රී එකක් ඕගොල්ලන්ට තියෙනවා නම් නර්සින් ක්වොලිෆිකේෂන් වර්ක් එක්ස්පීරියන්ස් ඒ වගේම ඕගොල්ලන්ගේ IELTS highest score එක ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් නම් එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එක හරහා නර්සස්ලා එන එකකින් ගොඩාක් වාසි ඕගොල්ලන්ට ලැබෙනවා. විශේෂයෙන්ම ඕගොල්ලෝ ආව ගමන්ම ඉක්මනින්ම මෙහි තියෙන රෙගියුලේටරි බොඩි එකට ඇප්ලයි කරලා ඕගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන්ස් පෙන්නලා ඕගොල්ලන්ට RN එක්සෑම් එක ලියලා කැනඩාවේ නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න රෙජිස්ටර් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න ලයිසන්ස් එක ලබා ගන්න ලේසි. ඉතින් ඒ විදිහ තමයි හැම කෙනෙකුටම අදාළ වෙන්නේ නර්ස් කෙනෙකුට විතරක් නෙවෙයි. ඔයගොල්ලන්ගේ ප්‍රොෆෙෂනල් ෆීල්ඩ් එකට අදාළ රෙගියුලේටරි බොඩි එකත් එක්ක ඔයගොල්ලන්ගේ ලයිසන්ස් තියෙනවා නම් ඒව හදාගන්න ඒ හැම දෙයක්ම කරන්න පහසුයි. මන් දැන් මේ ඔයගලන්ට පෙන්වන්නේ කැනේඩියන් IRCC වෙබ්සයිට් එකට ගිහිල්ලා කොහොමද අපි මේ ප්‍රෝග්‍රෑම්ස් හොයාගන්නේ කියලා. Google search කරලා IRCC වෙබ්සයිට් එකට ගියාම Immigration, Refugees and Citizenship Canada ඔයගලන්ට මෙන්න මේ විදිහට කැනේඩියන් ෆ්ලැග් එක කැනේඩියන් මේපල් ලීෆ් එක තියෙන මේ වෙබ්සයිට් එක හම්බ වෙනවා. ඉතින් මේ වෙබ්සයිට් එක ස්ටඩි කරන එකත් එක්තරා ස්කිල් එකක්. ඒ කියන්නේ ඕගොල්ලන්ට මේ වෙබ්සයිට් එකේ තියෙන දේවල් හොඳට එකින් එක කියවලා අවබෝධ කරගන්න වෙනවා. මොකද කැනඩාවට එන්න PR එක ගන්න, සිටිසන්ෂිප් ගන්න, ඒ වගේම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එන්න තියෙන දැන් policies regulation අලුතෙන්ම updated policies regulations මේ වෙබ්සයිට් එකේ දක්වලා තියෙනවා. ඉතින් හැමදාම ඒවා අලුත් වෙන විදිහට ඒගොල්ලන් අප්ඩේට් කරනවා. ඉමිග්‍රේෂන් නිවුස් කියන කොටසට ගියාමත් ඕගොල්ලන්ට මේවා හොඳින් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි දැන් සර්ච් කරන්නේ එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එකනේ. ඒ කියන්නේ PR අරගෙන කොහොමද කැනඩාවට එන්නේ කියලා. ඉතින් මෙන්න මේ පේජ් එකේ මේ විදිහට ඕගලන්ට පුළුවන් මේ තියෙන ටොපික්ස් හරහා සර්ච් කරලා බලන්න කොහොමද PR අරගෙන අවුට්සයිඩර් කෙනෙක් කියන්නේ ඉමිග්‍රන්ට් කෙනෙක් විදිහට කැනඩාවට එන්නේ කියලා. දැන් මෙන්න මෙතන අපිට sections කීපයක් තියෙනවා your IRCC application. අපි කොහොමද ඇප්ලිකේෂන් එකක් දාන්නේ කියන එක මම මේකේ පසුවට ඔයගලන්ට පෙන්නනවා. visas අපිට දැන් ඕනේ PR ගැනනේ live in Canada permanently. මෙන්න මේ කොටස සර්ච් කරලා බලන්න. මෙතනදී කියලා තිනවා explore permanent residence programs to move to Canada. ඒ කියන්නේ වෙන රටක ඉඳලා අපි කොහොමද PR එක අරගෙන එන්නේ කියන ප්‍රෝග්‍රෑම් එක තමයි මෙතන තියෙන්නේ. අපි මේකට ගිහිල්ලා බැලුවොත් මෙතන තියෙනවා express entry skilled worker trades people. ඒ වගේම තව regional programs තියෙනවා provinces වලින් තියෙන opportunities තියෙනවා. ඕකේ අපි බලමු එක්ස්ප්‍රස් එන්ට්‍රි. අන්න මෙතන ක්ලික් කරාම එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එකේ there are 3 immigration programs managed through express entry. මේ යටතට අයිති වෙන්නේ Canadian experience class, federal skilled worker program සහ federal skilled trades program කියන එක. ඊට පස්සේ තියෙනවා how the express entry process. ඒ ස්ටෙප්ස් ටික ඔයගොල්ලෝ හරියට බැලුවොත් ඒකේ තියෙනවා processing time එක කොච්චර fee එකක් ඕන වෙනවද ඒ වගේම ඊට පහළ කොටසේ තියෙනවා කාටද මේ ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා. මේ තියෙන්නේ ඒ කොටස. ඕගොල්ලන්ගේ ස්කෝර් එක ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන්, ડોකියුමන්ට්ස් රෙඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොෆයිල් එකක් ක්‍රියේට් කරලා
rounds of invitation. ඒ කියන්නේ ඔයගලන්ට ඉන්විටේෂන් එකක් එනකන් ඔයගලන්ට මේ ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරලා ඇප්ලයි කරලා තියන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට ඉන්විටේෂන් එකක් ආවට පස්සේ ඒකේ තියෙනවා apply for permanent residence. ඊට පස්සේ after apply කරාට පස්සේ ඔයගලන්ට තියෙන steps ටික මොනවද ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එකත් ඒ කොටසේ පැහැදිලිව තියෙනවා. ඊළඟ වැදගත් දේ වෙන්නේ ඉංග්‍රීසි රික්වයර්මන්ට් එක. ඉතින් මෙන්න මේ කොටස තියෙන්නේ අපි මොන වගේ ටෙස්ට්ද කරන්න ඕනේ කියන එක. ජෙනරල් ස්ට්‍රීම් එකෙන් IELTS එහෙම නැත්නම් CELPIP ඒ වගේම කැනේඩියන් බෙන්ච්මාර්ක් PTE කෝ මේ කියන ඕනම ටෙස්ට් එකක් කරන්න පුළුවන්. ඒකම ෆ්‍රෙන්ච් ස්කිල් එකක් තියෙනවා නම් TEF කැනඩා කියන ෆ්‍රෙන්ච් එක්සෑම් එකත් කරන්න පුළුවන්. ටියර් කැටගරි 0 to 1 මිනිමම් ස්කෝර් එක ඒගොල්ලෝ ඉල්ලන්නේ CLB 7. ඒ වගේම ටියර් 2 or 3 කියන කැටගරි එකට මිනිමම් ස්කෝර් එක හැටියට CLB 5 ගත්තාම ඔයගලන්ට ප්‍රමාණවත් වෙනවා. මේක නම් ඔයාලා දන්නවා කොච්චර කාලයක් රිසල්ට් එක වැලිඩ්ද කියලා 2 years ඇතුළත ගත්ත රිසල්ට් එකක් තමයි ඔයගලන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. 2 years වලට වඩා වැඩි නම් ඔයගලන්ට ආයෙත් එක්සෑම් එක කරන්න වෙනවා. ඊට පස්සේ selection factors පැහැදිලිව දාලා තියෙනවා මේ වෙබ්සයිට් එකේ. ඔයගලන්ගේ ඔක්කොම qualifications complete කරලා ඒවා ලෑස්ති කරගත්තට පස්සේ ඔයගලන්ට ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරලා ඔයගොල්ලන්ගේ ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් කරන්න තියෙනවා. ඉතින් මෙතනදී ඒ සිලෙක්ෂන් එක අපි මේ වෙබ්සයිට් එකේ විදිහට ඇසෙස් කරන්නේ ඕවරෝල් ස්කෝර් එක out of 100 වලින්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ස්කෝර් එක 67 points or higher නම් ඔයගොල්ලන් qualify වෙනවා. ඔයගොල්ලන්ගේ 67 points වලට වඩා ලකුණු අඩු නම් ඔයගොල්ලන් qualify වෙන්නේ නැහැ. මෙන්න මෙතන පැහැදිලිව එක breakdown එකක් දාලා තිනවා. language skill එක maximum 28 points, education 5 points, skill work experience 15, age එකට 12 points, arrange employment in Canada maximum 10 points. ඒ කියන්නේ හදිසි ඔයගොල්ලන්ට work offer එකක් ආවොත් ඒකට ඔයගොල්ලන්ට අමතරව ඒ points ගන්න හම්බ වෙනවා. මෙන්න මේ කොටසේ පෙන්නන්නේ proof of funds. ඔයගලන්ට කැනඩාවේ ඇවිල්ලා සෙටල් වෙන්න කොච්චර මුදලක් ඔයාලා අරගෙන එන්න ඕනේද පෙන්වන්න ඕනේද කියන එක ඔයාලට මෙන්න මේ කොටසට ගිහිල්ලා පොඩක් රීඩ් කරලා බලන්න අවශ්‍ය ඒ මුදල් ප්‍රමාණය කොහොමද ඔයාලා පෙන්වන්න ඕනි කියන එක පැහැදිලි කරලා තියෙනවා. admissibility, you must be admissible to Canada. ඒකෙන් ඇත්තටම අදහස් කරන්නේ ඕගලන්ට මේ සියලුම qualification complete කරත් ඕගලන්ට කිසිම restriction එකක් නැත්තම් විතරයි කැනඩාවට එන්න පුළුවන්. මොකක් හරි ඕගලන්ගේ රෙකෝඩ් එකේ ක්‍රිමිනල් රෙකෝඩ් එකක් හරි ඒ වගේ මොනවා හරි දෙයක් තියෙනවා නම් ඕගලන් කොයිතරම් skilled වුණත් කැනඩාවට ගන්නෙ නැහැ. ඊට පස්සේ අපිට තියෙනවා මේ වෙබ්සයිට් එකේ වෙනම CRS කැල්කියුලේටර් එකක්. මම ඒ ගැන වීඩියෝ එකක් වෙනම කරලා තිනවා. මම මේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයගලන්ට ඒ ලින්ක් එක දානවා. CRS ස්කෝර් එක ඔයගලන්ට කොච්චර ලැබෙනවද? ඒ කියන්නේ සියලුම ක්වොලිෆිකේෂන්ස් වල එකතුවේදී ඔයගලන්ට අවශ්‍ය කරන අවසානයේ ලැබෙන ලකුණු ප්‍රමාණය ඒ කියන්නේ PR එක ලබා ගන්න ඔයගලන් ක්වොලිෆයි වෙන ලකුණු ප්‍රමාණයට ප්‍රමාණවත්ද කියලා ඔයාලට බලන්න පුළුවන් CRS කැල්කියුලේටර් එක පාවිච්චි කරලා. එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එකේ තියෙන අනිත් ප්‍රෝග්‍රෑම් එක තමයි ෆෙඩරල් ස්කිල් ට්‍රේඩ් සෙක්ටර් එක. එතකොට ස්කිල් ට්‍රේඩ් සෙක්ටර් එකේදීත් මේ අපි කතා කරපු ක්‍රයිටීරියාස් අදාළ වෙනවා. ඒ විදිහටම මෙතනදී ප්‍රධාන වශයෙන්ම ඒගොල්ලන්ව අරගන්නේ මේ කොටසට construction, transportation, manufacturing and industrial
ඒ වගේම natural resources and agriculture කියන කොටස් කීපය ඇතුළත. ඉතින් skill trade work experience එකක් තියෙනවා නම් hands on training මේගොල්ලන් consider කරනවා ඒ අදාළ fields වල. ඉතින් ඕගොල්ලන්ගේ skill field එකට අනුව NOC code එක හොයාගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කොටසේ දාලා තියෙනවා major groups නම්බර් කරලා ඒ NOC code එක මොකක්ද කියලා. ඉතින් ඒ NOC code එකට අනුව තියෙන qualifications වලට අනුව තමයි ඕගොල්ලෝ මේ කොටසට apply කරන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ මොන කොටසට අයිති වෙනවද කියන එක අවබෝධ කරගන්න. ඊට පස්සේ create කරන්න ඕනේ profile එකක්. මෙන්න මෙතන තියෙන්නේ profile එක create කරන steps ටික. ඔයගොල්ලෝ ඔක්කොම documents ready කරගත්තට පස්සේ IELTS exam fundings මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ රැස්ටි කරගත්තට පස්සේ ඔයගලන්ට profile එකක් create කරන්න පුළුවන් IRCC website එකේ. මෙතනදී ඔයගලන්ට password එකක් දාලා ඔයගලන්ගේ email address එක ඔයගලන්ගේ personal details දාලා profile එක create කරන්න වෙනවා. ඊට පස්සේ තමයි ඔයගලන්ගේ documents upload කරන්න වෙන්නේ. ඊට පස්සේ ඔයගලන්ට fee එකක් තියෙනවා application fee එකක්. ඒ application fee එක ඔයගලන්ට pay කරන්න වෙනවා online. application fee එක pay කරාට පස්සේ ඔයාලව pool එකට වැටෙනවා. ඔයගලන් eligible ද නැද්ද කියන එක ඒ කියන්නේ ඔයගලන්ගේ draw එකට අයත් වෙනවා නම් එතනදී ඔයගලන්ට invitation එකක් එනවා. ඔයගලන් express entry program එක හරහා ඔයාලව select වුණා කියන එක. ඊට පස්සේ තමයි ඔයගලන්ට permanent residence සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම ඒ steps ටික කොහොමද ඔයාලා ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඒකට ඔයාලා ලෑස්ති වෙන්නේ සහ ඊතුරු වැඩ කටයුතු කරන්නේ කියලා ඔයාලට ඊමේල් හරහා එහෙම නැත්නම් ඔයාලගේ ප්‍රොෆයිල් එකට ගියාම ඒ සියලුම තොරතුරු ඔයගලන්ට වෙබ්සයිට් ඉමිග්‍රේෂන් IRCC එකෙන් ඔයගලන්ට දන්වනවා. ඉතින් මේ විදිහට තමයි එක්ස්ප්‍රස් එන්ට්‍රි ප්‍රෝග්‍රෑම් එක ඕගොල්ලන් ඇප්ලයි කරනවා නම් දැනගන්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ පියවරවල් ටික. ඉතින් මම ඔයගලන්ට කියනවා හොඳින් මේක රීඩ් කරලා වෙබ්සයිට් එකට ගිහිල්ලා හොඳ අවබෝධයක් ලබාගෙන මේ ප්‍රෝග්‍රෑම් එකට සූදානම් වෙන්න. අනිත් එක ඕගොල්ලන් ඇප්ලයි කරා කියලා ඔයගලන්ට අනිවාර්යයෙන්ම PR එක ලැබෙනවා කියලා ගැරන්ටි කරන්න බෑ. හේතුව ඕගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන්ස් මේකට ටැලි වෙන්නත් ඕනේ. ඔයාලා මේ එක්ස්ප්‍රස් එන්ට්‍රි රවුන්ඩ්ස් එකේදී ඒ ලකුණු අනුව සිලෙක්ට් වෙන්නත් ඕනේ.